මත්රතක ආයේ අමාපෙම් හසකෙන් යායේ විඳින්නම් හායි කොහොමද ඔයාලට මම හිතනවා ඔයාලා හැමෝම හොඳින් පරිස්සමෙන් ඇති කියලා. මට අද නිවාඩු දවසක්. ඉතින් මම රස කෑමක් හදන්න තමයි යන්නේ. ඉතින් ඔක්කොටම කලින් මම හවස් වෙලා මගේ ඇඟට ටිකක් ගුණ තේ එකක් බොන්න තමයි යන්නේ. ඉතින් අපි බලමු මම මොනවද බොන්න හදන්නේ කියලා. මම දැන් බෙලිමල් තමයි බොන්න හදන්නේ. ඉතින් බෙලිමල් ගොඩක් ගුණයි කියලා ඔයාලා දන්නවනේ. මේ බෙලිමල් ඇත්තටම ගොඩක් ගුණයි. මේ වගේ අපේ හැම පැහැපත් කරනවා, ඇස් පෙනීම වැඩි කරනවා, කම්මැලිකම නැති කරනවා. එතකොට තව මලබද්ධය ඒ වගේ ඒවා තියෙනවා හොඳ කරනවා. තව තමයි අපේ ශරීරය ගොඩක් උෂ්ණයි නම් ඒ ගතිය නැති කරනවා. ඒ වගේ ගොඩාක් ප්‍රයෝජන මේ බෙලිමල් වලින් තියෙනවා. මම ගොඩක් වෙලාවට මේ වගේ හර්බල් ටීස් වර්ග බොනවා. දවසට එකපාරක් වගේ. ඉතින් මම නම් මේ ටී එක බොන්නේ සීනි දාන්නේ නැතුව. මොකද සීනි ඇඟට ගුණ නැති නිසා. මම ඒ විදිහට තමයි බොන්නේ. ඉතින් කැමති නම් හකුරු කෑල්ලක් වගේ පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් රටින්දි ඒ වගේ. මං හිතුනහම රටින්දි හරි හකුරු හරි කනවා. හැබැයි අද නම් බොන්න යන්නේ සීනි හකුරු මොනවත් නැතුව. මොකද මේක බොන එක එච්චර අමාරු නැහැ. බෙලිමල් එක බීලා මම පෙන්නන්නම් මම අද මොනවද හදාගන්න යන්නේ කියලා. මේ තියෙන ඉතින් මගේ බෙලිමල් එක මම පෙරලා ගත්තේ නැහැ. මේ විදිහට කුඩු ටික යටට ඉතුරු වෙනවා. මට මේක බොන්න පුළුවන් මෙහෙම. දැන් ඉතින් කෑම හදන්න යන්නේ තෙල් ටිකකට මිරිස් කුඩු, එතකොට 3-5 කුඩු ලූණු, රම්පේ, කරපිංචා, සුදු ලූණු, තව කරාබු නැටි, එනසාල්, කුරුඳු මේ ටික මේ විදිහට බැදෙන්න ඇරලා මම චිකන්, ඒ වගේම අල, ඒ වගේම තක්කාලි මේ ටික එකතු කරනවා. මම චිකන් කරි එකක් තමයි මුලින්ම මේ විදිහට හදාගන්න යන්නේ. මම වතුර දාලා තමයි හදන්නේ. තව අපි මේකට ගම්මිරිස් කුඩු එකතු කරන්න ඕනේ. ඊට පස්සේ කහ කුඩු ටිකක් එකතු කරගන්නත් ඕනේ. චිකන් ටිකක් වෙනම බැද ගන්නත් ඕනි. මේ විදිහට භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් එකතු කරලා ඊට පස්සේ ඒකට සුදු ලූණු මන් දා ගන්නවා. සුදු ලූණු ටිකක් මෙහෙම තියන්න ඇරලා ඊට පස්සේ මම ලූණු දා ගන්නවා. ලූණු දාගත්තට පස්සේ අපි මේකට දා ගන්න ඕනේ කරපිංචා ඒ වගේම රම්පේ. කරපිංචායි රම්පේ දාගෙන මේ විදිහට ටිකක් පැදෙන්න දෙන්න ඕනේ රත්තරන් පාට වෙනකන්. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා කැරට් ටිකක් පොඩියට ග්‍රේට් කරලා. ඊට පස්සේ අපි අර කලින් බැදගත්ත චිකන් ටික එකතු කරගන්න තමයි තියෙන්නේ. දැන් මේකට අපි කෑලි මිරිස් ටිකක් දාගන්න ඕනි. කෑලි මිරිස් ටික දාගත්තට පස්සේ අපි මේක මේ විදිහට ටිකක් හොඳට බැද ගන්න දෙන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට තම්බගත්ත නූඩල්ස් ටික එකතු කරනවා. තව බිත්තර 3ක් මන් දාගත්තා. දැන් මේක කලවම් කරලා ගන්න තමයි තියෙන්නේ. දැන් චිකන් එකත් හරි. මේ තියෙන හදාගත්ත නූඩල්ස් එක මම මේකට බිත්තරයක්වත් තම්බලා ගත්තා. චිකන් හොදි උඩින් දාන් කන්න තමයි තියෙන්නේ. එහෙනම් මම අදට ගිහිල්ලා එන්නම්. මම හිතනවා ඔයාලා මගේ වීඩියෝ එකට කැමති වෙන්න ඇති කියලා. බයි බයි.